පහසුවෙන් ලේසියෙන් නූඩල්ස් හදමුද? භාජනයකට නූඩල්ස් ටික දාගෙන ඒකට නටන උණු වතුර නූඩල්ස් වැහෙනකම් එකතු කරන්න. ඒකට කහ කුඩු ස්වල්පයකුයි ලුණු කුඩු ස්වල්පයකුයි එකතු කරන්න. තමන්ගේ රස පදම අනුව එකතු කරන්න. හොඳට තැම්බුණට පස්සේ මේ ආකාරයට එක නූඩල්ස් එකක් අතට අරගෙන අතින් තද කරලා බලන්න. දැන් අපේ නූඩල්ස් එක තැම්බිලා තියෙන්නේ. මේ විදිහට තැම්බුණට පස්සේ මේක පෙරලා ඇල් වතුර වලින් හොද ගන්න ඕනි. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා රත් වෙන්න තියලා ඒකට පොල් තෙල් එකතු කරන්න. පොල් තෙල් එකතු කරලා ඉවරලා ඒකටම අපි එකතු කරන්න ඕනි අබ. අබ ටික රත් වෙනකොට ඒකට අපි එකතු කරන්න ඕනි ලුණු. මම ලොකු ලුණු ගෙඩි දෙකක් විතර සුද්ධ කරලා අරන් තියෙන කපලා. දැන් හොඳට ටෙම්පරාදු කරගන්න ඕනි මේ ටික. හොඳට කලවම් කරන්න අඩිය අල්ලන්නේ නැති වෙන්න කලවම් කරලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕනි. ඊට පස්සේ මේකට කරපිංචා අවු මිරිස් දාලා හොඳට ඒකත් කලවම් කරගන්න. මම මෙතන අරන් තිනවා ග්‍රේටර් කරගත්ත සුදු ලුණු. ඔයාලට කැමති නම් තලලා දාන්න පුළුවන්. මම ග්‍රේටර් කරලා අරගෙන ඒකත් මගේ මිශ්‍රණයටම දාලා හොඳට කලවම් කරගන්නවා. සුදු ලුණු හොඳට බැදෙනකොට ලුණුත් එක්ක මාරම සුවඳක් වගේම ඇත්තටම මාරම රහක් තියෙන්නේ. ඊට පස්සේ වහලා ටික වේලාවක් තියන්න ඕනි. ඊට පස්සේ මේක ඇරියම ඉවස ගන්න බෑ මේ එන සුවඳ ඇත්තමයි. ඊට පස්සේ ඒකටම කෑලි කුඩු ටිකක් එකතු කරලා ගම්බිස් චුට්ටක් එකතු කරනවා මම ඊට පස්සේ. ඒකටම රස අනුව ලුණු කුඩු එකතු කරන්න ඕනි. හොඳට ඊට පස්සේ ඔක්කොම ටික කලවම් කරන්න ඕනි. ඔන්න දැන් අපේ මිශ්‍රණය ලෑස්ති කරලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේක නූඩල්ස් එකත් එක්ක කලවම් කරගන්න. ඔන්න අපේ රසම රස නූඩල්ස් එක දැන් අපි හදලා ඉවරයි. අපි දැන් මේකේ රස බලමු. මේ නූඩල්ස් එකට මම බිත්තරවත් එළවලු වර්ගවත් කිසිම දෙයක් එකතු කරලා නැහැ. ඇත්තටම මේක මාරම රසයි. මේක මම කන්නේ නම් අද චිකන් කරි එකක් හදලා තියෙනවා. චිකන් කරි එකත් එක්ක තමයි මම කන්නේ. එහෙනම් යාළුවනේ ඔයාලත් මගේ රෙසිපි එක try කරලා බලන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් මට කමෙන්ට් එකක් like එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. මේ වගේ රසම රස රෙසිපි බලා ගන්න life with යර්ණ එක්ක හැමදාම ඉන්න.